ආයුබෝවන් මම සමන් මම ඉන්නේ තවත් සුන්දර ගමනාන්තයක අර ඈත පේන චැලට් එකේ තමයි අපි රාත්‍රිය ගත කළේ ඔක්වින් රිසෝට් එක පිහිටලා තියෙන්නේ නාවල පිටියේ ගල්පොත්තා ඔයට ෆේස් කරලා තියෙන ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි සුන්දර නවාතැනක් ගල්පොත්තා කියන්නේ මහලිගඟේ අතු ශාඛාවක් ඇත්තටම සුන්දර ගමනාන්තයක් බලන්න මේ රූප රචනාව mana jus එක? Guava. අපි හිටපු රූම් එක ෆැමිලි රූම් එකක්. ඒක තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. රූම් එක හොඳට ෆර්නිෂ් කරලා තියෙනවා. මෙතන තියෙන වොෂ්රූම් එක. වොෂ්රූම් එක හොඳට තියෙනවා. මෙතන අපේ ලොකු ස්පේස් එකක් එක බැල්කනි එකක් තියෙනවා. ෆැමිලි එකට නියපොටම ගැලපෙනවා. ඇහෙනව නේද සද්දේ? අපේ රූම් එක මූණලා තියෙන්නේ ලස්සන ඔයකට. මේ ඔය විස්තර මම පස්සේ ගේන්නම්. දැන් වෙලාව 6යි. අපිට ඊවිනිං ස්නැක් එකක් ගන්න හිතුණා. පේන්ටියක් එක්ක පොඩි කිඹුල බනිස් එකයි කේක් කෑල්ලයි කිඹුල බනිස් කෑල්ලක් කාලා අපි කහට එක බිව්වා. ඔයාලට ඇහෙනවද මේ ඔය සද්දේ? අපි ටිකක් කලින්ම කෑමට ආවා. දැන් වෙලාව 6:00 විතර ඇති. අපි දවල්ට කෑවෙත් නැති හින්දා කලින් ඩිනර් එක ගන්න කියලා හිතුවේ. මේක තමයි මයිලග රෙස්ටොරන්ට් එක. මොනවද තියෙන්නේ ස්ටාටස්? සයිඩ් ඩිෂ් මොනවද තියෙන්නේ?
පරිසරයේ සීතලයි. හීනියට පොද ගහනවා. කෑමට ඉස්සලා පොඩි ස්ටාර්ටර් එකක් ගත්තා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක්. බියර් එකක් එක්ක. මේ කැම්පින් එන්න කෝල් එකක්ද? කැම්පින්. වීඩියෝ නෑ. වීඩියෝ නේද? මේ වෙලාවට පුතා අඬන වෙලාව. නෑ එයා ගැස්කෝ. දාවෙනමයි. නේලා නිදිය. යාළුවේ කතා කරන්නේ. ඔය පේන්නේ. පින්සි අම්මයි ඕඩර් කරේ රයිස් ඇන්ඩ් කරි. බතුයි, පරිප්පුයි, බෝංචි, කරවලයි, පොල් සම්බෝලයි. පින්සි මොනවාද? කරවල. මෙතන තියෙන්නේ බීට් ෆ්ලූටුයි. පෙනුම හැටියට නම් රසට තියෙනවා. රසයි කියලා. ඉතින් මම ඉතින් ඕඩර් කරා කෝක් ඩෙවල් එකකුයි සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකකුයි. ඉතින් කන්න තමයි තියෙන්නේ. කොහොමද කෑම ප්‍රින්සි? කෑම නම් හරිම රසයි. චම්පිත් කිව්වා නේද රසයි කියලා. දැන් ඉතින් කන්න තියෙන්නේ නේ. සෝස් හොඳ පුතේ. ඕනේ. රසයි කෑම මල්ලිය. චෙෆ්ට කියන්නේ. ගොඩක් රසයි මෙතන. අපි කාලා අයිස්ක්‍රීම් ටිකක් ගන්න අමතක කරේ නැහැ ඉතින්. අපි රැට කාලා මේ අපේ රූම් එකට යනවා. ඈතින් ඇහෙනව නේද? ඔය සද්දේ. තවත් සුන්දර උදෑසනක්. පොද වැස්සක් හමනවා. ඩුබායි ඉඳලා ඇවිල්ලා මේ සුන්දර දර්ශන දකින මට හැඟෙන්නේ අපේ මේ රන් දේශය කොච්චර ලස්සන රටක්ද කියලා. මේ වගේ තියෙනවා පොඩි ස්ටේජස් ගහලා. මෙන්න මේකයි විශේෂ හේතුව.
ඔයාලට ඇහෙනවද සද්දේ? ඇත්තටම මේ ඔයත් එක්ක තිබුණ මේ නිවහන ගත කරපු දිනය අපිට කවදාවත් අමතක නොවන දිනයක් වුණා. අපේ දිසරිටත් අලුත්ම අත්දැකීමක්. එයා අපි වගේම ස්වභාව ධර්මයට ආදරය කරන චරිතයක්. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යනවා. ඊනි පොදක් යනවා. ඔයාලට පේනවද මේ නාගස් දළු දාලා මේගොල්ලන්ගේ ගාඩන් එක? Watermelon juice, eh? උදේ කෑම පොල් සම්බොල තියෙනවා, අලකරි තියෙනවා, මාළු තියෙනවා, චිකන් තියෙනවා, ෆේවරිට් පොල් රොටි ටික තියෙනවා, දියාප්ප තියෙනවා. ඉසිරියට රතු බත් වල කිව්වා. රතු බත්. කමු ඉතින් බෙදාගමු. Mana pol roti kano senang chicken mau ditirak kita mau උදේ කෑම පටන් ගත්තේ පොල් රොටියයි මාළු හොදි ටිකයි චිකන් හොදි ටිකයි.
නියමයි නේ. පොරොටි. හා? යන්නේ. මාළු හොද්දත් හොඳයි. ඊළඟට කන්න ගත්තේ ඉන්දියාප්ප ටික. එන්නේ නැහැ උඩු නැති එක. ෂා ඉන්දියාප්ප එකක් නියමටම තිබ්බා. ඇත්තට මේ හොටෙල් එකේ කෑම රසයි. ඒක නම් කියන්න ඕන. අන්තිමට ඉතින් රතු බට්ටියකුත් කෑවා ඉතින්නේ. නැත්නම් හොඳ නැහැ. වොටර්මෙලන් හොඳයි රසයි. ඒකට සීන් ගන්න ඕනේ නැද්ද? හා. රසයිද නේ? ඒක ලැබෙන්න බලන්න මගේ පිටින් දෙන්න. හොඳයි. මේ ගල්පොත්ත ඔය මේ පල්ලේ හරි මේගොල්ලන්ගේ පර්සනල් ගේට්ටුවක් තියෙනවා මේ ඔයට යන්න. එකට ගියාම මේ වගේ ගල්තලාව තියෙනවා. ඒ ගල්තලාවට යන්න පුළුවන්. මෙහෙම නාන තැන් තියෙනවා ඉතින්. මේගොල්ලෝ කියන්නේ මේගොල්ලන්ගේ සිකියුරිටි කෙනෙක් එන්නේ නැතුව නාන්න එපා කියලා. මේ අර ඇත්ත පොඩි මේ රූටන ගලුත් තියෙනවා. ඒ වගේ ඉතින් ඩේන්ජරස් යන එක. කොහොමද අද වතුර වැඩි අපි නාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතන. මෙතන නම් හරිම ඩේන්ජරස්. මේ පේනව නේද වතුර රැල්ල. මෙතන ලොකු වතුර පාරක් ගහගෙන යනවා. මෙතෙන්ද වැටුනොත් නම් ඉතින් නවතින්නේ අන්න අර වගේ ගල් පොතු වල ඉල තමයි. ගොඩාක් අදට වතුර රැල්ලක් එනවා. මෙතන මේක දිහා බලාගෙන පැයක් විතර ඉන්න පුළුවන්. මේ ගල්පොත්තා ඔය මේ නවටම ගැලපෙනවා. ගල්පොතු තමයි මේ. අතන මුදුනේ පොඩි රිසර්ව් එකක් තියෙනවා. අර පොඩි ඩෑම් එකක් අහලා. එතන නම් අපිට යන්න බැරි වුණා. එන්න මේ හරියට පොඩි හෝටල් ගහලා තියෙනවා. අපි මේ ගල්තලාව උඩ සෑහෙන වෙලාවක් ගත කරා. දැන් 11ටත් කිට්ටු. ආපහු කොළඹලා යන්න ඕන. නාලපිටියේ ඉඳලා. ඇත්තටම සුන්දර සංචාරයක්.
ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න මේ සුන්දරත්වය විඳින්න. තවත් මේ වගේම සුන්දර සංචාරයකින් අපි හමු වෙමු. ආයිබෝවන්. මම සමන්.